අපි ඒකට අදාළ කරන විදිහට ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. දැන් නිශ්චිත ප්‍රශ්නය ඇවිල්ලා තිබෙන්නේ බට්ලන්ද කොමිසම් වාර්තාව ගැන. තව ගොඩාක් සිදුවීම් තියෙන අතරේ මේ නිශ්චිත සිදුවීම පැන නැගුණේ බට්ලන්ද වාර්තාවට අදාළව ඊයේ කැබිනට් මණ්ඩලයේදී මේ ගැන ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කළා. කැබිනට් මණ්ඩලයේ සැලකිත වෙලාවක් මේක අපි සාකච්ඡා කළා. යන කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට ආවා මේ සතිය තුලදී මේ බට්ලන්ද කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේදී එතන එහාට ගනු ලබන තීන්දුව ගැන අපි එතනින් ඊට පස්සේ ප්‍රකාශයටපත් කරන්නම්. මේ සතිය තුලදී එම වාර්තාව පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා. ඇමතුමා දැන් පෞගිය අවුරුදු 76 තුලම රාජ්‍ය දුරාචාරය කියන පටිතය තමයි මේ සමස්තය තුලම දකින්න ලැබෙන්නේ. එතකොට ඒ සඳහා විධිමත් පියවරක් නේද අවශ්‍ය වෙන්නේ. නෛතික තත්වයෙන් ඒ සඳහා නීතිමය කඩයිමකට යා යුතු අවස්ථාවක නේද වර්තමාන ආණ්ඩුව ඉන්නේ මේ මොහොතේ. අපි ඔබ රාජ්‍ය දුරාචාරය කියලා අදහස් කරේ අපි කලින් තිබුණු ප්‍රශ්නයට අදාළව නම් නිල් වික්‍රම විස්තරයක් නෙමෙයි. පැවති හැම රජයකම ඒ රාජ්‍ය දුරාචාරයේ ගමන් මඟ නිසා තමයි වර්තමාන ආණ්ඩුවට අවශ්‍ය ප්‍රවේශය ලැබුණේ. ඒ කඩයිම් අවස්ථාවක් මේ වෙලාවේ දකින්න ලැබෙන්නේ අපිට. සිදුවීම් රාශියක් සිදු වෙලා තිබෙනවා. දැන් මේ නිශ්චිත ප්‍රශ්න තමයි අපි ගන්නෙ. ඒ නිසා මේ මොහොතේදී අපි මේ ප්‍රශ්නයට අදාළව ක්‍රියාමාර්ග ගන්නවා. ගරු ඇමතුමනි පටලන් දෙක සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. දැන් ඔබතුමා කිව්වා මේ දැනට තියෙන ඔය සෙෂනල් පේපර් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. ඒකේ මොකක්ද අදහස් වෙන්නේ? ඒ කියන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යෝජනාවක් හැටියටද නැත්නම් ඒකේ තියෙන කරුණු ක්‍රියාත්මක කරන්න කියලාද මොන පදනම මතද මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ? දැන් පළමුව අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එතකොට අපිට එතනින් එහාට මේ කොමිෂන් සභාවක් නිර්දේශ ඉදිරිපත් කළාම එයට ඊළඟට ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මගින් අදාළ ආයතන ක්‍රියාකාරීත්වයට එන්නට ඕන කමක් තියෙනවා. පළමුව කළ යුතු වන්නේ මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. ඊළඟට තමයි ඊළඟ පියවර ගැන සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව හරහා අපි කවර ක්‍රියාමාර්ගද ගන්න කියන එක.